Welcome to Wow Trees channel. Today we are going to discuss about future perfect tense. අනාගත පූර්ණ කාලය ගැන. Active voice වල තියෙන future perfect tense ගැන තමයි කතා කරන්නේ අද. අනාගතයේ නිශ්චිත මොහොතක මේ දේ වෙලා තියෙයි කියලා මේ වාක්‍ය රටාවෙන් තමයි අපි කතා කරන්නේ. ගිහිල්ලා තියේවි, කරලා තියේවි, කාලා තියේවි. එදිනෙදා අපි කතා කරනකොට මේ වගේ වාක්‍ය ගොඩක් අපි කතා කරනවා. හෙට උදේ වෙනකොට තාත්තා ඇවිල්ලා ඉඳීවි. Father will have come by tomorrow morning. අපි දැන් බලමු කොහොමද මේ විදිහට වාක්‍ය නිර්මාණය කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි ස්ට්‍රක්චර් එක බලමු. I, you, we, they, she, he, it විදිහට අපේ pronouns තියෙනවා. ඊළඟට අපි will have කියන helping verb එක භාවිතා කරනවා. ඊළඟට verb එකේ past participle එක භාවිතා කරනවා. වර්තමාන මොහොතක ඉඳලා අනාගතයේ මොහොතක යම් දෙයක් වෙලා තියෙයි කියලා තමයි අපි මේ වාක්‍ය රටාවෙන් කතා කරන්න කියලා කිව්වා. ඒ වගේම අනාගතයේ action දෙකක් වෙනවා. එක action එකක් ඉවර වෙලා තියෙනවා අනිත් action එක වෙනකොට. ඒ action දෙකෙන් ඉවර වෙලා තියෙන action එක තමයි අපේ main verb එක තියෙන්නේ. ඒක අපි future perfect tense වලින් තමයි තියන්නේ. අනිත් action එක present simple වලින් තමයි තියෙන්නේ. අපි දැන් උදාහරණ කතා කරමු. ඔයා එනකොට මම කේක් එක හදලා තියේවි. මම කේක් එක හදලා තියේවි කියන එක තමයි අපේ main verb එක වෙන්නේ. එහෙනම් ඒකට තමයි අපි future perfect දාන්නේ. මම කේක් එක හදලා තියේවි. මම නම් I ඊළඟට අපි දානවා ක්වේ will have. I will have. හදනවට අපි කියන්නේ make. එහෙනම් past participle එක තමයි made. එහෙනම් I will have made a cake. මම කේක් එක හදලා තියේවි. ඔයා එනවා. You come. ඔයා එනකොට. එහෙනම් when you come. ඒ වාක්‍ය අපි present simple වලින් යොදන්නේ. එහෙනම් අපි වාක්‍ය සම්පූර්ණ කරනවා. ඔයා එනකොට මම කේක් එක හදලා තියේවි. When you come, I will have made a cake. 2025 වන විට මම ජොබ් එකක් හොයලා තියේවි. දැන් අපි දන්නවා වාක්‍ය නිර්මාණය කරන්න 2025 වන විට. වන විට නම් by 2025 මම ජොබ් එකක් සොයාගෙන තියේවි. නැත්නම් සොයලා තියේවි. I will have found a job. Find කියන්නේ සොයාගන්නවා. ඒකේ past participle එක found. එහෙනම් අපි මෙතනදී යොදන්නේ past participle එක. එහෙනම් I will have found a job. By 2025, I will have found a job. 3:30 වන විට ඔහු වැඩේ ඉවර කරලා තියේවි. By 3:30, he will have done that job. ඇය ගිහිල්ලා තියේවි. She will have gone. 1:30 වෙනකොට අම්මා උයලා තියේවි. By 1:30, mother will have cooked. By 1:30, mother will have cooked. මේ වාක්‍ය රටාවේදී mother කියන්නේ singular වුණත් අපි භාවිතා කරන්නේ have කියන පදේ. has කියන පදේ නෙවෙයි. Mother will have cooked by 1:30. හෙට උදේ වෙනකොට තාත්තා ඇවිල්ලා ඉඳීවි. Father will have come by tomorrow morning. අපි tomorrow morning කියන එක ඉස්සරහට දාන්නත් පුළුවන්. By tomorrow morning, father will have come. ඔහු ඇවිල්ලා ඉඳීවි. හෙට 9:30 වෙනකොට. He will have come by tomorrow 9:30. ඔයා එන වෙලාව වෙනකොට අපි කාලා තියේවි. We will have eaten by the time you come. We'll have eaten by the time you come. ඔයා අවදි වෙනකොට ඇය ඇවිල්ලා ඉඳීවි. When you wake up, she will have come.
When you wake up, she will have come. එයා එනකොට සුරංගි කසාද බැඳලා තියෙනවා. When he come, එයා එනකොට. සුරංගි කසාද බැඳලා තියෙවි. සුරංගි will have got married. When he come, සුරංගි will have got married. 2025 වන විට ඔවුන් ඔවුන්ගේ විභාගය අවසන් කරලා තියෙවි. 25 වන විට by 2025 ඔවුන් අවසන් කරලා තියෙවි. They will have finished ඔවුන්ගේ විභාගය. Their exam. They will have finished their exam. ඊළඟට අපි future perfect වල negative form එක ගැන කතා කරමු. මම යනකොට සරත් ඔෆිස් එකට ගිහිල්ලා තියෙවි. මම යනකොට when I go. සරත් will have gone to the office. When I go, සරත් will have gone to the office. දැන් මේ වාක්‍ය අපි negative වලට හරවන්න ඕනේ. මම යනකොට සරත් ඔෆිස් එකට ගිහිල්ලා නැති වෙයි. නැත්නම් නැති වේවි. When I go, සරත් will not have gone to the office. will එකට පිටිපස්සේ not එකතු කරනවා. සරත් will not have gone to the office. අම්මා උයලා තියෙන්නේ නැති වේවි. Mother will not have cooked. Mother will not have cooked. හෙට උදේ වෙනකොට තාත්තා ඇවිල්ලා ඉන්නේ නැති වේවි. Father will not have come by tomorrow morning. Will not කෙටි කරලා අපි want කියලා භාවිතා කරා. ඒ නිසා Father won't have come by tomorrow morning. ඔයා එන වෙලාව වෙනකොට අපි කාලා ඉන්නේ නැති වේවි. We will not have eaten by the time you come. We won't have eaten by the time you come. ඊළඟට අපි බලමු ප්‍රශ්න සාධන ආකාරය. Making questions. 7 වෙනකොට සරත් ඔෆිස් එකට ගිහිල්ලා තියෙවි. සරත් will have gone to the office by 7. 7 වෙනකොට සරත් ඔෆිස් එකට ගිහිල්ලා තියෙවිද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි මොකද කරන්නේ? will පදේ ඉස්සරහට ගන්නවා. Will සරත් have gone to the office by 7? Will සරත් have gone to the office by 7? ඇය ගිහිල්ලා තියෙවිද? Will she have gone? Will she have gone? 1:30 වෙනකොට අම්මා උයලා තියෙවිද? By 1:30 will mother have cooked? By 1:30 will mother have cooked? හෙට උදේ වෙනකොට තාත්තා ඇවිල්ලා ඉඳීවිද? Will father have come by tomorrow morning? Will father have come by tomorrow morning? එයා එනකොට සුරංගි කසාද බැඳලා ඉඳීවිද? When he come, will Surangi have got married? When he come, will Surangi have got married? නැත යන අර්ථයේ ප්‍රශ්නවාචී වාක්‍ය නිර්මාණය කරමු. Making negative questions. එයා එනකොට සුරංගි කසාද බැඳලා නැති වේවිද? When he come, won't Surangi have got married? When he come, won't Surangi have got married? won't පදේ ඉස්සරහට ගන්නවා. will not. අපි කලින් negative වාක්‍ය නිර්මාණය කරා. ඒ කියන්නේ නැත යන අර්ථයේ එයා එනකොට සුරංගි කසාද බැඳලා නැති වේවි කියලා. එතකොට අපි කතා කරේ when he come, Surangi will not have got married. negative question වලදී will not පදය ඉස්සරහට ගන්නවා. subject ඉස්සරහින්. එතකොට won't Surangi have got married when he come? ඇය ගිහිල්ලා තියෙන්නේ නැති වේවිද? Won't she have gone? 1:30 වෙනකොට අම්මා උයලා තියන්නේ නැති වේවිද? By 1:30 won't mother have cooked? By 1:30 won't mother have cooked? 2025 වන විට ඔවුන්ගේ විභාගය
අවසන් කරලා නොතිබේවිද? Won't they have finished their exam by 2025? Won't they have finished their exam by 2025? අද අපි කතා කරේ future perfect tense ගැන. ඔයාලා මේ වීඩියෝ එක බලලා තව උදාහරණ කරන්න. ඔයා wow trace channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම ළඟ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. Thank you for watching.